ඉතින් මේ තියෙන අපේ ප්‍රෝගමින් ඒකොමස් ප්‍රජෙට් එක 10 ටස්ක අදාළ වීඩියෝ එක. ඉතින් මේකද අපිට කතා කරන්න තියෙන අපේ යූසර් ප්‍රොෆයිල් එකේ ඩිසයින් එක ගැන. ඉතින් අපිට මේකදී මුලින්ම අපේ හෙඩ් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ බොඩි එක අපිට බලා ගන්න පුළුවන්. කොටස් තුනකට කඩලා තියෙනවා. මේ පැත්තේ අපේ යූසර්ගේ ප්‍රොෆයිල් ඉමේජ් එක, ඒ වගේම යූසර්ගේ ඩීටේල්ස් දේවල්, ඒ වගේම මෙතන ඇඩ්ස් ඩිස්ප්ලේ කරගන්න කොටසකුත් තියෙනවා, බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මෙතනදී අපේ යූසර්ගේ ෆස්ට් නේම්, ලාස්ට් නේම්, මොබයිල් පාස්වර්ඩ් වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ යූසර් රෙජිස්ටර් වෙච්ච දිනේ බලා ගන්න පුළුවන්. ඒ වගේම යූසර්ගේ ඇඩ්‍රස් එක, ඒ වගේම එයාගේ ප්‍රොවින්ස් එක, ඩිස්ට්‍රික්ට් එක, ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකේ යටින්ම අපේ ෆොටෝ එක බලා ගන්නත් පුළුවන්. ඉතින් මේකේ කෝඩින් පාර්ට් එක තියෙන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් අපේ යූසර් ප්‍රොෆයිල් එකට අදාළ කෝඩින් පාර්ට් එක මේ වීඩියෝ තමයි තියෙන්නේ. අපේ ඩිසයින් එකට අදාළ කන්ටෙන්ට් එක මේක මේ විදිහට තියෙනවා, බලා ගන්න පුළුවන්. අපේ යූසර්ගේ ඩේටා බිල් වෙලා තියෙනවා, මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ යූසර් ප්‍රොෆයිල් එකේ ඩිසයින් එක තියෙන්නේ. අපි ඊළඟට අපි මේකේ ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනවා.